Hallelujah, hallelujah, hallelujah. ස්වාමීනි අපි ඔබ වහන්සේට මේ මොහොතේ යාචනා කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ අපි සුව කරන්නා වූ දෙවියන් වහන්සේ. ස්වාමීනි අපි මේ මොහොතේ යාචනා කරනවා යම් කෙනෙක් මේ අවස්ථාවේ රෝගයට පත් වෙලා ඉන්නවද ස්වාමීනි. මේ මොහොතේ මේ අසමින් රෝගයට පත් වෙලා ඉන්නවා ඔබ වහන්සේගේ දරුවා ගැන. දැන් අපි යාචනා කරනවා මක් නිසාද ඔබ වහන්සේ සුව කරන්නා වූ දෙවියන් වහන්සේ. උක්ම ඔබ වහන්සේ නික්මයා 15 පරිච්ඡේදයේ 26 වෙනි පදයේ කිව්වා මම වනහයි නුඹලා සුව කරන දෙවියන් වහන්සේ කියලා. මිසරණ පිට පැමිණුවා රෝගවලින් එකක්වත් නුඹලා අපිට පමුණුවන්නේ නැහැ කියලා ස්වාමීනි. යෙහෝවා රාෆා දෙවිඳුන් ඔබ වහන්සේ දිව්‍ය සුව දෙන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දිව්‍ය වෛද්‍යවරයාණෝ ඔබ වහන්සේ ස්වාමීනි එදා ආබ්‍රහම් යාචනා කරද්දී ඔබ වහන්සේ ස්වාමීනි සුව කරලා තිබෙනවා අබිමෙලෙක්ව ස්වාමීනි. ඒ අබිමෙලෙක්ගේ පවුලේ අව සුව කළා දෙවියන් වහන්සේ. හෙසකියා යාචනා කළා රෝගේ මරණාසන්න තැනට පැමිණලා ඉන්න අවස්ථාවේදී ඔබ වහන්සේ හෙසකියාගේ රෝගය එදා යෙසාය 38 වෙනි පරිච්ඡේදයේ සඳහන් කළ ආකාරයට සම්පූර්ණයෙන්ම සුව කරලා ආයුෂ එකතු කළා දෙවියන් වහන්සේ. නාමන් ස්වාමීන් දේව රාජ්‍යවලේ 5 වෙනි පරිච්ඡේදයේ ඔබ වහන්සේ සුව කළා. ඔව් කුෂ්ඨ රෝගියෙක් ඔව් කීකරු වෙද්දී ඔබ වහන්සේ ඔබ සුව කළ දෙවියන් වහන්සේ. ඔබ වහන්සේ දිව්‍ය වෛද්‍යවරයා. දැන් මේ සුවය ඔබගේ දරුවා මත ගලාගෙන ගියා දැන් මේ ඔබගේ දරුවා බාර කරනවා හිසේ පටන් දෙපතුල් දක්වා සෑම නහරයක් සෑම ඉන්ද්‍රියක් අවයවයක් ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට දැන් බාරයි ස්වාමිනී. යේසුනි ඔබ වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා. ඒ වචනේ 1 පේතෘස් පොතේ දෙවනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ සඳහන් වෙලා තිබෙනවා ඔබ වහන්සේගේ පහර වලින් අපිව සුව කරලා තිබෙන බව. ඕ ස්වාමිනී ඒ වගේම මතේ වටේ 17 කියන ඔබ වහන්සේ සැබවින්ම අපේ රෝග උස්ලා ගත්තා. දැන් ඒ සුවය නිදහස් වුණා දෙන් සෑම අවයවයක් තුළට ගලාගෙන ගියා දෙන් මේ ශරීරයේ ස්නායු දැන් මම අණ කරනවා සුවෙන්ට යේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ ස්නායු වලින් සෑම රෝග දැන් ඉවත් වුණා දෙන් නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. දැන් ලේවල සියලු රෝග ලේවල පිළිකාව දැන් මම ආචාර කරනවා ඉවත් වෙලා යන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන්. ලේවල තිබෙනා දුර්වලතාවයන් දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් වෙලා යන්න කියලා ආචාර කරනවා. පරම්පරාවෙන් ඇවිල්ලා තිබෙනා ලේවල රෝග දැන් ඉවත් වෙන්න කියලා අණ කරනවා. දැන් පරම්පරාගතික තමාගේ පවුලෙන් උරුම වෙලා තිබෙනා රෝග දැන් සුව වෙන්න කියලා අණ කරනවා. අස්තිවල තිබෙනා රෝග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් රබා ශකෝර බබා රියන්දල බබා ශීරියන්දල බා ඔබගේ දෑත් ඔසවලා ලබා ගන්න සුවය දැන් දෙවියන් වහන්සේ ඔබ සුව කරමින් සිටිනවා. ඔබගේ දෑත් ඔසවන්න නමස්කාර කරන ප්‍රශංසා කරන්න දැන් ඔබට පුළුවන් මේ මොහොතේ ඒ සුවය ලබා ගන්නට. දෙවියන් වහන්සේ මේ මොහොතේ ඔබ සුව කරනවා. ඔබගේ රෝගේ මොනවා වුණත් උනා සුව කරනවා. දැන් පිළිකාව ඇටකටු වලින් එළියට එන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් මම පිළිකාවට කතා කරලා කියනවා දැන් ඉවත් වෙන්න. මක් නිසාද මගේ යේසුස් වහන්සේ නුඹේ බලය පරාජය කළා. මේ ශරීරයෙන් පිළිකාව දැන් ගැලවිලා ගියා දැන් සුවයට හැරුණා පිළිකාව වෛරස් විනාශ වුණා දැන් කොවිඩ් හැදිලා ස්වාමී කොවිඩ් වලින් යම් පීඩා ලැබුණාද යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් ඒ කොවිඩ් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ලේවලින් ඇතුළත තිබෙනා ඒ කොවිඩ් වෛරසය යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් එළියට යන්න ඕනේ. මේ මොහොතේ සුව වෙන්න ඕනේ. නාසරි යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් වකුගඩුව මත දැන් ඔබගේ දිව්‍ය සුවය මම නිදහස් කරනවා. මක් නිසාද වහන්සේ ඔබලා රෝග පිටා තබන්ට රෝගීන් සුව ලැබුණ පිණිස කියලා ස්වාමීනි මාක් 16 වෙනි පරිච්ඡේදයේ කියනවා රෝගීන් පිටා තබන්ට කියලා. රෝගීන් සුව වෙනවා කියලා. දැන් ඒ සුවය දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් වකුගඩු මත දැන් නිදහස් වුණාද? වකුගඩු වල තිබෙන සියලුම රෝග දැන් ඉවත් වෙලා ගියාද? වකුගඩු ඇති වුණාද? මේ ශරීරවල තිබෙනවා මොලේ ගෙඩි, බෙල්ලේ ගෙඩි, බඩේ ගෙඩි, මේ ශරීරවල වායු ගෙඩි දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් අතුරුදහන් වෙන්න ඕනේ. යෝ යේසුස් වහන්සේගේ නාමයෙන් ගැලවිලා මේ ශරීරවල වැටෙන්න ඕනේ. නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් පෙනහල් රෝග දැන් සුව වෙන්න අණ කරනවා. පපුව හතේ ඉවත් වෙන්න අණ කරනවා. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දිය වැඩියාව දැන් ඉවත් වෙන්න අණ කරනවා. ગેස්ට්‍රයිටිස් ඉවත් වෙන්න. සිරු ආමාශය රෝග ආමාශය පිටුවල රෝග බඩවැල් වල රෝග දැන් සුව වෙන්න අණ කරනවා. අර්ශස් රෝග දැන් සුව වෙන්න අණ කරනවා. හෘද වස්තුවල තිබෙනවා සිරු රෝග දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් සුව වෙන්න ඕනේ. ඇසෙන් නැති අයට දැන් ඇසීම යේසුස් වහන්සේගේ නාමයෙන් ඇසෙන් නැති අයට දැන් ඇසීම කන් විවෘත වෙන්න ඕනේ. පේන්නේ නැති අයගේ ඇස් විවෘත වෙන්න ඕනේ. මක් නිසාද යේසුස් වහන්සේ ඔබ වහන්සේ අන්තයට පෙනීම දුන්නා. ඔබ වහන්සේ බීරන්ට ඇසීම දුන්නා. ඔබ වහන්සේ ගොළුවම කතා කෙරුවා. දැන් ඇඳවල වල රෝගයට පත් වෙලා ඇඳවල වල
වැටිලා නැගිටින්න බැරුව ඉන්න අය දැන් මේ මොහොතේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ඇඳවල වලින් නැගිටින්න ඕනේ. දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් අංශභාග රෝගේ හැදිලා රෝද පුඩු වලට වැටලා ඉන්න අය දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් නැගිටින්න. දැන් ඔබගේ අඩිය තියලා ඔබ නැගිටින්න. ඔබගේ අත උස්සලා දැන් නැගිටින්න. හalleluya. රිබා බා ශන්දෝරාලා ශිකිරියන්දල බා රියන්දේ රබා ශිරියන්දල බා රියන්දේ. දැන් යම් උග්‍ර රෝග තිබෙනවද? දැන් කතා කරන්න බැරි රෝග තිබෙනවද? දැන් ඒ දිවවල් දැන් දික් වෙන්න ඕනේ. ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා කිරීමේ ගොත රෝය පහවෙලා යන්න ඕනේ. හැම රෝග දැන් ඉවත් වෙන්න ඕනේ. කෑමට බැරුව ස්වාමීනි මේ මොහොතේ ඔබගේ දරුවන් යම් රෝග වලින් පෙළෙනවද? රබා කතෝ රබා බා ශන්දල බා රියන්දේ. දැන් මේ මොහොතේ ස්වාමීනි ඒ ඇලර්ජි ජේසුස් වහන්සේගේ නාමයෙන් ඒ විස මේ ශරීර වලින් ඉවත් වෙලා ලේ වලින් ඉවත් වෙලා ඒ හමවල වල ඇති වෙනවා තුවාල හමවල වල ඇති වෙනවා කැසීම් දැන් ඒ දද මම අණ කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ ශරීර වලින් ඉවත් වෙන්න කියලා ස්වාමීනි යම් අය රුධිරේ වාහනේ වීම තුල දුක් විඳිනවද ඒ නතර වෙන්නේ නැතුව ඒක දිගටම පවතිනවද දැන් මම ජේසුස් වහන්සේගේ නාමයෙන් නතර වෙන්න අණ කරනවා ඒ රුධිරේ වාහනේ ඔබ වහන්සේ මහා ලෝකී කාන්තාව ඒ මාක් පොතේ පස්වෙනි පරිච්ඡේදය කතා කරනවා 25 වෙනි පදේ ඇව සුව වුණා දැන් ඒ සුවය ඒ රුධිරේ වාහන වීම දැන් සුවෙන්ට ඕන යම් අය ගර්භාෂය රෝගයට පත් වෙලා තිබෙනවද දරුවන් පිළිසිඳ ගන්න බැරි ආකාරයට ඒ කුසයන් වලට දැන් මම ජේසුස් වහන්සේගේ නාමයෙන් සුවෙන්ට කුඩා ගර්භාෂය දැන් විශාල වෙන්න ඕනේ ගර්භාෂයේ ඕ ස්වාමීනි රෝග තිබෙනවා දැන් සුවෙන්ට ඕනේ වඳ අය දරුවන් නැති අය දැන් ඒ දුර්වලතාවයෙන් ඉවත් වෙලා යන්න අන කරනවා සමහර පුරුෂයන්ට ඒ දරුවන් ඇති කිරීමේ ස්වාමීනි ඒ අවශ්‍ය කරනා ඒ ශක්තිය ඒ බලය නැද්ද දැන් ඒ රෝග ඉවත් වෙන්න ඕනේ දැන් සුදාත්මී වහන්සේ ස්පර්ශ කළ මැනව ආතරයිටිස් ඉවත් වෙන්න ඕනේ රබා ශීලාලාලා සුදාත්මී දැන් ඔබ වහන්සේ ස්පර්ශ කරන් යේසුනේ වහන්සේ අන්තයෙන් සුව කළා බීරට ඇසීම දුන්නා ගොළුවන්ව කතා කෙරෙව්වා මෙයාගේ වහන්සේ ස්වාමීනි මලවුන්ව නැගිට්ටුවා දැන් අද දවසේ දැන් ඔබගේ දරුවා සුව වෙනවා දැන් ලබා ගන්න සුවය කියන්නේ මා සුවයි යේසුස් වහන්සේගේ නාම මා සුවයි රබා සුවය මුළු ශරීරයට සකල ශරීරයට මේ අසන හැම කෙනාටම දිව්‍ය සුවය යේසුස් වහන්සේගේ නාමයෙන් සුව වුණාද සෑම රෝග සිය රෝග ඔබ වහන්සේ වෙත ආව සිය රෝගින් ඔබ සුව කළා ස්වාමී දැන් ඒ සිය රෝග මේ ශරීර වලින් දැන් පාවෙලා ගියා නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන්